ඔබේ රටවැසිය රට රාජ්‍ය පාලනය කරන්නේ එක්සියක් තාන්තරාජ්‍යයේ කුමාරවරුන්ට උතුම් වූ දායාදයක් ලෙස ලබා දෙන්න ලැබෙන්නට මට වාසනාව ලැබේවා. ඔබ වහන්සේගේ තිලවතෝතුම් තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඔබගේ බල මහිමේ මාගේ රාජකුමාරවරුන් යහමඟට ගැනීමට ඔබ වහන්සේගේ පිහිට පතමි. රාජ සම්මේලනයේ සියල්ල වැඩකටයුතු සෝදානම් කරගෙන එමණක් මගේ රාජකුමාරවරුන් මේ වෙන විටත් මගේ රාජමන්ත්‍රීට ළඟා වෙනවා. එහෙමනම් කුමාරවරුනේ නුඹට අවසර තිබෙනවා ඕ දොරටුව විවරයි. එහෙමනම් මා ඉදිරියට ළඟා වෙන්න කුමාරවරුනේ. සම්පත් වීමට අවසරයි. සුතුතුම මහරජෝත්තමයන්න් වහන්සේ. ජයසේ එක්සියක් ප්‍රාන්ත රාජ්‍යයේ කුමාරවරුනේ. එමනම් කුමාරවරුනේ නුඹලාට දින දෙක තුනකට ඉහතදී මම සියලු දිනාටම දැනුවත් කරා අද දින සුතුතුම රාජ මන්දිරයේදී රාජ සම්මේලනය පවත්වනවා බව. ඉතින් දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ඇදහිම පරිදි තමයි දෙවියන් වහන්සේ අපි මෙතෙන්ට සබ්ද අච්චුනේ. එමනම් දෙවියන් වහන්සේ අපි මේ සියල්ල සූදානම් කරමු. එහෙම නේද කුමාරවරුනේ? ඔව් කුමාරවරුනේ. අපි මෙතන වෙලා මෙතන අපේ මණ්ඩපේ සූදානම් කරමු. අසුන් ටිකක් රැගෙන එමු දබික්මක් කරලා ගින්න. සුදුසු මාතුපරේ අපි මුක් කරලා එනවා. ඔහොම සුදුසු මාතුපරේ. හොඳයි කුමාරවරුනේ. එහෙමනම් නුඹලා සියලු දෙනා මා ඉදිරියේ අසුන් ගන්න. අපි දැන් එහෙමනම් රාජ සම්මේලනයේ සියල්ල සූදානම් කර ඇති අතර රාජ සම්මේලනයේ වැඩ කටයුතු ආරම්භ කරමු. එක දෙවි කුමරුනේ. අපේ බරණස් කුමරු මේ රාජ සම්මේලනයට සහභාගී වෙන වග ඔබ ඊයේ විතරක් දෙවියන් වහන්සේ බරණස් කුමරු වෙනවා. හොඳයි. අවසරයි මහරජතුමන් වහන්සේ. ජයසේ බරණස් කුමරුනේ. එහෙමනම් සියල්ල සූදානම් කර ඇති අතර අපි දැන් රාජ සම්මේලනයේ පැවැත්වීමට ඔබ සියලු දෙනාම මා ඉදිරියේ අසුන් ගන්නා හැටියට මම මතක් කරනවා. මොකද දෙවියන් වහන්සේ. එහෙමනම් අපි ඉදිරියේ අසුන් ගන්නවා. හොඳයි. එහෙමනම් 100ක් ප්‍රාන්ත රාජ්‍යයන් වුණුන් හැටියට නුඹලාගේ රාජකාරී මට්ටම මට දැනගන්න අවශ්‍යයි. ඒක නිසා රට රාජ්‍ය පාලනය කරන රාජකුමාරවරුන් හැටියට නුඹලාගේ රාජධානියන් තුල කොමන සත්‍යයක් තිබේද කියලා මම දැනගන්න කැමතියි. එහෙමනම් ප්‍රථමයෙන්ම මම මෙන්න මෙතනින් විජිතපුර රාජධානිය පාලනය කරන නුවන් කුමරුට ආරාධනා කර සිටිනවා තමන්ගේ රටවැසියන්ගේ තොරතුරු පවසන ලෙසට. අවසරයි දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගෙන් අවසර ලැබෙන මම කියා සිටින්නම් මගේ රාජකාරිය තුළ කිසිදු වැඩ කටයුතු කරගෙන යන්නේ කියලා. දෙහද දෙවියන් වහන්සේ. මන් පහරන්නන් සුරසෙන් සියල්ලක්ම මේ වෙන විටත් මම ඒ සියලු වැඩ කටයුතු නැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ වගේම තමයි නගර සොබනිය ඒ සියල්ලකටම විසඳුම් හැටියට ඔබ රාජපුරුෂින් යවා මේ සියල්ල නවතා දමා තිබෙන දෙවියන් වහන්සේ. ඒක නිසා දෙවියන් වහන්සේ දැන් සෙමින රාජ්‍ය පාලනය කරනවා කියලා වගේ ඔබ වහන්සේට දැනුවත් කරන්න පුළුවන්. බොහොම සන්තෝෂයි. හොඳයි. එහෙමනම් මංගල කුමරු නුඹට මම ආරයුම් කර සිටිනවා නුඹගේ රාජධානිය තුල කොමන කටයුත්තක් සිදු වෙනවද කියලා දැනගන්නට. අවසරයි දෙවියන් වහන්සේ. දෙහත දෙවියන් වහන්සේ පුරන්නු කුඹුරු කෙත්වතු යාවල් අස්සද්දවා දීවපුරා මේ දවස්වල අත්සන්න නෙළමින් සිටින කාලයක මගේ රටවැසියා වෙනුවෙන් ගොවිතැන්පත් ආදී කරන ඔබ වහන්සේ දන්නව නේද දෙවියන් වහන්සේ මේ මාදුරුවේ හරහා
මට පැවරී තිබෙන මාදුරුවේ හරහා ගලා බසින දිය ධාරාව මේ කුඹුරු කෙත්පති ආව සරු කරන දිය ධාරාවක්. ඒක නිසා මට මගේ රාජකාරිය තුලදී මම සියලු ගොවි ජනතාව වෙනුවෙන් කිසිම අඩුපාඩුවක් නැතුව ඔවුන්ගේ ඕනෑ පාකම් සියල්ලක්ම හොයලා බලලා මම මේ වෙන විට වැඩ කටයුතු කරගෙන යනවා දේවයන් වහන්සේ. බොහොම සන්තෝෂයි, බොහොම සන්තෝෂයි. හොඳයි. එහෙමනම් මම දැනගන්න කැමතියි අපේ මංගල කුමරු. එහෙමනම් නුඹගෙන් මං ඉල්ලා සිටිනවා නුඹගේ රාජධානිය තුල කුමන තත්ත්වයක්ද කියලා දේවයන් වහන්සේ. අවසරයි දේවයන් වහන්සේ. බ්‍යානක දේවයන් වහන්සේ. මගේ රාජධානිය තුල දේවයන් වහන්සේ බියහන්නකෝ. විලවුන් හට ආරෝග්‍ය ශාලා ඉව නිර්මාණය කොට ඒ අලංකාරය සඳහා මල්වතු උද්‍යාන සියල්ලක්ම පිළිවෙල කරමින් මේ වෙන විට ලස්සන අලංකාර නගරයක් බවට පරිවර්තනය කරහමාරයි දේවයන් වහන්සේ. මගේ රටවැසියන්ගේ සියලු දිනාගේම උදව් උපකාර සමගින් මම මේ සියලු වැඩ කොටස් දැනට නිම කරහමාරයි දේවයන් වහන්සේ. හොඳයි කුමරුනේ. හදිසියේ නුඹට අවශ්‍යතාවයක් වුවහොත් මාහට කතා කරන්න. මම ඔබට ඕනෑ උදව් උපකාරයක් කරන්න. එහෙමනම් අපි මේ කුමාරවරුන් දෙදෙනාගේම අසා දැන ගැනීමට කැමති. ඔබගේ දේවයන් වහන්සේ. අවසරයි දේවයන් වහන්සේ. යාද දේවයන් වහන්සේ. සිටි කාලය තුලදී දේවයන් වහන්සේ මාර්ග පද්ධති සියල්ලක්ම නිමා කර ප්‍රතිසංස්කරණය කොට හරි මඟ ගමන් ගන්නට පුළුවන් ඒ අපේ ගමන් මාර්ග සියල්ලම අවසන් කර දේවයන් වහන්සේ. ඔබ වහන්සේ ලබා දුන්නා වූ කාසි වලින් සියල්ල කිසිවක් මා සතු නොකර මගේ රටවැසියා වෙනුවෙන් මම ඔවුන් වෙනුවෙන් මේ සියල්ල මුදා හැරිය දේවයන් වහන්සේ. බොහොම හොඳයි. හොඳයි බර්ණස් කුමරුනේ. එහෙනම් බර්ණස් කුමරුනේ නුඹට අවසරේ තිබෙනවා නුඹගේ රාජධානිය තුල අඩුපාඩු කෙසේද මගේ ජීවිතය කුමක්ද කියලා දැනගන්න අවසරයි දේවයන් වහන්සේ. ඔබ වහන්සේ කියු පරිදි මේ මගේ 100 ක්‍රාන්ත කුමාරවරුන් කියු පරිදි මට කියන්න දෙයක් ඉතුරුලා නැහැ දේවයන් වහන්සේ. මොකද බර්ණස් කුමරුනේ ඔබ කලබල වෙලා. නෑ දේවයන් වහන්සේ. මම කිසිම කලබලයකින් නෙමෙයි මේ කතා කරන්නේ දේවයන් වහන්සේ. මීට පෙර රාජ සම්මේලනයේ පවත්වන අවස්ථාවකදී මා තමා පෙරමුණකාරයා හැටියට මගෙන් තමයි මේ සියලු දේවල් ඔබ අසන්නේ. ඒත් අද මාව අවසන් කරමින් මම අන්තිම බවට පත් කරමින් මේ ශාලාවේ මාව නිකන් දෙකේ කොලේට ගණන් ගන්න තරමට නුඹ මාව පත් කරලා දේවයන් වහන්සේ. බර්ණස් කුමරුනේ බල්ලෙක් බිරුව පළියට කන්දක් පාත් වෙන්නේ නැහැ. මොකද නුඹට කියලා අත දික් කරලා මම කිසිම වරදක් තාම මේ වෙන්නත් කිව්වේ නැහැ. එහෙත් අර හොරාට කලින් තේල් කන පැන්නා හා සමානව නුඹ මොකද්ද මේ මගෙන් අහන ප්‍රශ්නේ කියන එක මට තේරෙන්නේ නැහැ බර්ණස් කුමරුනේ. ඔබයි දේවයන් වහන්සේ. මට තේරෙනවා දේවයන් වහන්සේ. හැබැයි දේවයන් වහන්සේ මෙහඬ ඔබ වහන්සේ මට හසුරුපතක් යවලා තිබුණා. ඔබ වහන්සේ ඔබ ඒක පිළිගන්නවනේ. බර්ණස් කුමරුනේ. හසුරුපතක් නුඹට පමණක් නෙවෙයි. මගේ මේ ක්ෂත්‍රාන්ත රාජ්‍යයේ කුමාරවරු සියලු දෙනාටම අසුන්පත් යවුවා. ඒකේ ඇති වරද මොකද්ද බර්ණස් කුමරුනේ? ඔව් දේවයන් වහන්සේ. කිසිම වරදක් නැහැ දේවයන් වහන්සේ. ඒ දේවයන් වහන්සේ රටවැසිය සමග යහති ජීවත් වෙන මට කිසිම රටේ කලබල තත්ත්වයක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව ජනතාවගේ ආශිර්වාදයෙන් මැද මම ජීවත් වෙනවා නම් ඔබ වහන්සේ මගේ අසුන්පත් දන්වා තිබේ බර්ණස් කුමරුගේ පැමිණීම අනිවාර්යයි කියලා. බර්ණස් කුමරුනේ නුඹට මේ ඕනන් සියල්ල මම සඳහන් කරේ වෙන කිසිවක් නිසා නොව බර්ණස් කුමරුනේ. නුඹ හදිස්සියවත් මෙදින මේ රාජ සම්මේලනයේ සහභාගී නොවුණා නම් එහෙම මේ එක්සත් ප්‍රාන්ත රාජ්‍යයේ කුමාරවරුන් ඔබ හැර අනිත් සියලු දෙනාම මේ රාජ මන්දිරයට පැමිණලා ඔවුන් අපහසුතාවයකට ලක් වෙනවා. අන්න ඒක නිසායි නුඹට අනිවාර්යයෙන්ම මේ රාජ සම්මේලනයේ සහභාගීව නුඹගේ පැමිණීම ඊට අධිකොට සැලකනවා කියලා සටහන් කරේ. නෑ දේවයන් වහන්සේ. ඔබ මොනවා කිව්ව දේවයන් වහන්සේ මේකේ යම් කිසි බැලරුම්කමක් තිබෙනවා දේවයන් වහන්සේ. ඔව් බර්ණස් කුමරුනේ. යම් බැලරුම්කමක් තිබෙනවා තමයි. ඒ මොනම් මේ අනිත් කුමාරවරුන්ගේ අහලා දැනගනිමුකෝ. මොකද හේතුවක් නිසාද බර්ණස් කුමරුට මම මේ රාජ සම්මේලනයේ විශේෂ සහභාගී වෙන්න කියලා නෑ.
ඔබ මරවරුන්ගේ ගන්න දෙයක් නෑ දේවයන් වහන්සේ. ඔබ වහන්සේම කියන්නකෝ දේවයන් වහන්සේ මා අතින් මොකද සිදු වර්ධ කියලා යම් කිසි වර්ධ තිබෙනවා නම් දේවයන් වහන්සේ ඒ වර්ධ මට පෙන්වා දෙන්න. මං ඊට පස්සේ ඒ වර්ධ සකසාගෙන දැන් දෙවියන් රාජ්‍ය පාලනය කරන්න. ඔව් බර්නස් කුමරුනේ. බර්නස් කුමරු කියන්නේ එදා ඉඳලම මගේ මේ එක්සත් රාජ්‍යයන් අතර සිට මුරණ්ඩුම රාජකුමාරයා කියන්නේ මම දන්නවා. ඒක නිසා බර්නස් කුමරුනේ කිසිසේත්ම මට උවමනාවක් නෑ බර්නස් කුමරුනේ. නුඹ පමණක් පහ කරලා අනිත් කුමාරවරුන්ට තැන දීලා නුඹ යහමඟට ගන්න මට ඇති උවමනාව තිබෙන නිසා තමයි මම මේ දේවල් කරන්නේ. ඒක නිසා බර්නස් කුමරුනේ නුඹ අකාලේ නුඹගේ ජීවිතේ නැති කරගන්නවා නම් එහෙමත් නැත්නම් අකාලේ උඹ මේ දේවල් විරුද්ධවාදියෙක් වෙලා මේ රාජකුමාරවරුන් සමග පලි ගන්නවා නම් ඒක කවදාකවත් වෙන්න ඉඩ තියන්නේ නැහැ මේ සුත සෝමාර්තුමා. ඒක නිසා ඒ නිසා තමයි නුඹගේ මේ පුංචි වරදක් හෝ තිබෙනවා නම් ඒ නිවැරදි කරමින් දැහැමින් දෙමින් රට රාජ්‍ය පාලනය කරන්න පුරුදු වෙන්න බර්නස් කුමරුනේ. කොටමයි දෙවියන් වහන්සේ. හරි. එහෙනම් කියනකො දෙවියන් වහන්සේ මා කරේ වරද මොකද්ද කියලා. ඔය බර්නස් කුමරුනේ. නුඹ ලොකු වරදක් කරලා නෑ බර්නස් කුමරුනේ. නුඹ නොදැන කරපු වරදක් නිසා තමයි මේ තරමට මේ ප්‍රශ්නය උඩ දිව්වේ. ඒක නිසා බර්නස් කුමරුනේ මම කෙලිම මාතෘකාවට වහින්නා. බර්නස් කුමරුනේ නුඹ ගැන චෝදනා කිහිපයක්ම මගේ රාජමන්දිරයට ලැබිලා තියෙනවා. මොනවද දෙවියන් වහන්සේ? මොනවද දෙවියන් වහන්සේ මේ චෝදනා? කලබල වෙන්න එපා බර්නස් කුමරුනේ. මට දැනගන්නට ලැබුණා නුඹ දැන් මස් මාංශ අනුභව කරන බවට. මොනවා? දෙවියන් වහන්සේ ඇත්තටම දෙවියන් වහන්සේ මම හරිම බියකින් හිටියේ දෙවියන් වහන්සේ. ඇයි නුඹ බියකින් හිටියා කියන්නේ බර්නස් කුමරුනේ? දෙවියන් වහන්සේ මම හිතුවේ දෙවියන් වහන්සේ ලොකු වරදක් කරලා මාව සිර දඬුවම් විඳින පවා තත්කරට පත් කරයිවද කියලා. නෑ බර්නස් කුමරුනේ. ලොකු පොඩි කියලා වරදක වෙනසක් නෑ. පොඩි දේ කරත් ලොකු දෙයක් කරත් ඒ වරද වරදමයි. නීතිය කියන එක කාටත් පොදුවේ විය යුතුයි බර්නස් කුමරුනේ. නුඹට මම මස් කන්න එපා කියලා කියන්නේ නෑ. මොකද දෙවියන් වහන්සේ මස් කන්න එපා කියලා කියන්නේ කිව්වේ? බර්නස් කුමරුනේ. නුඹ මස් කෑවට කමක් නෑ. මේ තුන් දොර විවර කරගෙන. මොකද දෙවියන් වහන්සේ තුන් දොර විවර කරගෙන කියන්නේ? මේ හඳ බර්නස් කුමරුනේ. තුන් දොර විවර කරගෙන කියන්නේ තමන්ගේ සිත කය වචනේ. මෙන්න මේ සිත කියන සිතින් කවදාකවත් සතෙකු ඝාතනය කරමින් මරාණ කඩව කියලා කියන්නේ නැතිව සිත කය කවදාවත් ක්‍රියාවේ දෙන්න එපා සතෙකු මරණ තැනකට උදව් උපකාරයක් කරන්න එපා බර්නස් කුමරුනේ. එතකොට දෙවියන් වහන්සේ හරි මම කියලා අවසාන නෑ බර්නස් කුමරුනේ. එතකොට සිත කය වචනයකින්වත් යම් කිසි කෙනෙකුට මට අහව සතා මරලා දියන් මස් කෑල්ලක් අනුභව කරන්න කියලා අන්න ඒ නිසාම තමයි බර්නස් කුමරුනේ තුන්දොර විවර කරන මස් කෑවට කමක් නැහැ කියන්නේ. දෙවියන් වහන්සේ එතකොට දෙවියන් වහන්සේ සතෙකු ඝාතනය නොකර කෙසේද මස් කෑල්ලක් අනුභව කරන්නේ? බර්නස් කුමරුනේ මස් කෑල්ලක් අනුභව කරන්න පුළුවනි. හැබැයි ඒක මෙන්න මෙහෙම වෙන්න ඕන. කොහොමද දෙවියන් වහන්සේ? බර්නස් කුමරුනේ අපි හිතමු යම් කිසි සතෙක් උකුස්සෙකු විසින් ඔහු ඝාතනය කරගෙන මහා රෝක්ෂයක් උඩට ගොස් ඔහුගේ කුසට ඒ සතාගේ ආහාර අනුභව කොට ඉතිරි වෙන සියල්ල ඔහු ඒ ගස මුල දමා යනවා. අන්නේ සතාගේ මස් ටික අරගෙන කෑවට නුඹට කිසිම පාපයක් සිද්ධ වෙන්නේ නැහැ බර්නස් කුමරුනේ. දෙපළ වහන්සේ මොහොත හිතටක ඉන්න හත් උද මුරුට තියති මොහොතටක ඉන්නවලු කපුටකල්. බර්නස් කුමරුනේ නුඹ මේක සෑල්ලුවෙන් දැක්කට මා ඉගෙන ගන්නා ධර්මයේ තුල නුඹ ඔය කියන වදන් වලට පිළිතුරු නැහැ. ඒක නිසා නුඹට මම ඉල්ලන එකම එක ඉල්ලීමයි. ඒක නිසා මෙහෙම හිතමු අපි බැරි වෙලා හරි නුඹට මේ මස් අනුභව කරන්න අවසරය ලබා දුන්නොත් මේ 100 ප්‍රාන්ත රාජ්‍යයේ කුමාරවරු 99 දෙනාම ඉල්ලන ඉල්ලීම මම ඉෂ්ට කරන්ට මම බැඳිලා ඉන්නවා. ඒත් රාජදායකයෙකු හැටියට
මම ඒ කිසිසේත්ම නුඹට ඒ අවසරය ලබා දෙන්නේ නැහැ. ඒකනම් බර්ණස් කුමරුනේ නුඹට ඒට අවසරය ලබා දෙන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. මොකද දෙවියන් වහන්සේ? ඔව් බර්ණස් කුමරුනේ. ඒකනම් මේක අහන්න. මෙන්න මේ එක්කේ කුමාරවරුන්ගෙන් අසා දැනගන්න කොහොමද නුඹට මස් කෑමට අවසරය ලබා දුන්නොත් ඕම් ඉල්ලීම් ඉෂ්ට කරන්න මට සිදු වෙනවා. ඒක නිසා දැන් කාල වේලාව ඉක්මවා ගොස් තිබෙන නිසා මේ සියල්ල අපි සාකච්ඡා කරගමු. බර්ණස් කුමරුන් නුඹට දෙන එකම අවවාදය තමයි මස් කෑමෙන් තොර රට රාජ්‍ය පාලනය කරන කියන ඉල්ලීම විතරයි. හොඳයි එහෙමනම් කුමාරුනේ සියලු දෙනාම අපි දිවාහාරයෙන් පසුව නැවතත් මේ රාජ සම්මේලනයේ සහභාගී වෙමු. එන්න මාත් සමග යන්න. එන්න කුක්ම කරලා. හොඳයි. ඒකවත් සුඛතෝ භාර්තවනි. ඊටට පාක කවදාවත් මම මේ මස් කෑමට මුති කියනවා. හොඳයි බලන්න අපු සුඛතෝ භාර්තවනි.